අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ SQL වල පවත්න count කියන ශ්‍රිතය සම්බන්ධව. මුලින්ම අපි බලමු මේ ශ්‍රිතය භාවිතා කිරීමේ අරමුණ මොන ආකාරද කියලා. ඒතර මේ count කියන ශ්‍රිතය භාවිතා කිරීමේ අරමුණ තමයි යම්කිසි වගුවක තිබෙන දත්ත ප්‍රමාණය ගණන් කර ගැනීම. ඔබට පේනවා දැන් මේ වගුව තුල දත්ත තියෙනවා 1 2 3 4 5. ඒතර අපිට පුළුවන් count කියන ශ්‍රිතය භාවිතා කරලා මේකේ තියෙන දත්ත ප්‍රමාණය කොච්චරද කියලා මේ ආකාරයට ප්‍රතිදානයක් ලබා ගන්න. ඒක තමයි මේ කේතයේ අරමුණ. ඒතර එහිදී අපිට පුළුවන් වගුවේ තියෙන සම්පූර්ණ දත්ත ප්‍රමාණය count කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට හැකියාව තියෙනවා කොන්දේසියක් මත ඒ කොන්දේසියට ගැළපෙන දත්ත ටික ප්‍රතිදානය කර ගන්නත්. මේ ආකාරයට එක විස්තර කරන්න පුළුවන්. වගුවක ඇති දත්ත ප්‍රමාණය හෝ කොන්දේසිය පදනම් කරගෙන එම කොන්දේසියට ගැළපෙන දත්ත ප්‍රමාණය හඳුනා ගැනීමට භාවිත කරනු ලැබේ. ඒක තමයි මේ count කියන කේතයේ අරමුණ. බලමු අරමුණ වගේම මේක භාවිත කරන කාරක රීතිය කුමක්ද කියලා හඳුනා ගන්න. ඒතර අපි දන්නවා කාරක රීතිය කියන්නේ කේතයේ භාවිත කරන ක්‍රමවේදය. එවන මේ කේතය අපි භාවිත කරද්දී මුලින්ම අපි කරන්න ඕනේ select කියන කේතය ලියන්න ඕනේ. select කියන කේතය ලියලා ඊට පස්සේ count කියන ශ්‍රිතය අපි භාවිත කරනවා. ඉන්පසුව count කරන්නේ කුමන තීරුව පදනම් කරගෙනද කියන එක අපි ලබා දෙන්න ඕනේ. එතන මේ count command එකේදී අපිට විශේෂිත නැහැ වගුවේ නිශ්චිතව භාවිත කළ යුත්තේ කුමන තීරුවද කියලා. හේතුව අපි දැන් ස්ටුඩන්ට් නම්බර් කියන මාතෘකාව තුලින් පහතට ගණන් කරගෙන ගියත් එහෙම නැත්නම් ස්ටුඩන්ට් මාක්ස් කියන තීරුව තුලින් පහළට ගමන් කරගෙන ගියත් කුමන තීරුව තුල අපි ගණන් කළත් අපිට ලැබෙන පිළිතුරේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අපිට කැමැති තීරුවක් දෙන්න පුළුවන්. නමුත් බොහෝ විට මෙතන අපි පාවිච්චි කරන්නේ තීරුවක නම වෙනුවට තරු ලකුණ. තරු ලකුණෙන් කියන්නේ කුමන තීරුව හෝ. ඒක තමයි මෙතන තරු ලකුණ භාවිතා කිරීමේ අරමුණ. ඉන්පසු අපිට පුළුවන් from කියන කේතයේ සමග වගුවේ නම ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒතර ඒත් එක්කම අවබෝධ කරගන්න අපිට කොන්දේසියක් පදනම් කරගෙන එකතු කිරීමක් කරන්න ඕනේ නම් ඒ කියන්නේ අපිටම ICT විෂයට පෙනී සිටි සිසුම් ප්‍රමාණය කොපමණද? එතන මීඩියා විෂයට පෙනී සිටි සිසුම් ප්‍රමාණය කොපමණද? එනේ ආකාරයට අපිට විමසීමක් කරන්න ඕන නම් අපි මේ කාරක රීතියටම කොන්දේසියක් එකතු කරන්න ඕනේ. අපි එහෙමනම් දැන් කාරක රීතිය ගැන අවබෝධ කරගත්තා. අපි බලමු උදාහරණ ආශ්‍රයෙන් සාකච්ඡා කරලා මේ count කියන ශ්‍රිතය ගැන අවබෝධයක් ලබා ගන්න. යනවා අපි ඉස්සෙල්ලාම බලමු ඔබට දැන් මේ පේන වගුවේ ඒ කියන්නේ ස්ටුඩන්ට් වගුවේ පවතින දත්ත ප්‍රමාණය ගණන් කරන්න ඕනේ නම් ඒ සඳහා කොහොමද අපි count කියන කේතය භාවිත කරන්නේ කියලා. එතෙන්දි මුලින්ම ඔයාලා කරන්න ඕනේ select කියලා ලියන්න. select කියලා ලියලා ඊට පස්සේ count කියන සමීකරණය දෙන්න. select count කියලා ලිව්වාට පස්සේ ඔබට කැමති තීරුවක් දෙන්න පුළුවන්. මම මෙතෙන්දි තීරුවක නමක් නොදී තරු ලකුණ පාවිච්චි කරනවා. ඊට පස්සේ වහන වරහන ඉන්පසු ඔබට ඔබේ වගුවේ නම ටයිප් කරන්න පුළුවන් prompt කියන කේතයත් එක්ක. මගේ මේ උදාහරණය යන වගුවේ නම ස්ටුඩන්ට් නිසා මම මෙතන ස්ටුඩන්ට් කියලා ලියනවා. මෙසේ කේතේ භාවිත කළාම අපිට ප්‍රතිදානයේ ලෙස ලැබෙනවා මේ වගේ තියෙන දත්ත ගාන 7යි. ඒ අනුව ප්‍රතිදානයේ ලෙස අපිට 7 කියන අගය දැర్శණය වේවි. ඒතර ඔය තමයි count command එක භාවිත කරන මූලිකම ක්‍රමය. එවන අපි හිතමු අපිට කොන්දේසියක් සහිතව ප්‍රතිදානයක් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ICT විෂය පමණක් පෙනී සිටිය ඒ විෂය පමණක් කරන ලද සිසුන්ගේ දත්ත බලා ගන්න ඕනේ නම් එතකොට අපි select command එක පාවිච්චි කරනවා මේ ආකාරයට. එහිදීත් අපිට select කියලා ලියන්න පුළුවන්. select කියලා ලියලා ඊට පස්සේ count කියන ශ්‍රිතය භාවිත කරන්න. count කියන ශ්‍රිතයේ සමග තරු ලකුණ පාවිච්චි කරන්න. ඉන්පසුව වගුවේ නම දෙන්න. මගේ මේ උදාහරණය අනුව මම ස්ටුඩන්ට් වගුව පාවිච්චි කරන්නේ. යනවා prompt කියලා වගුවේ නම ස්ටුඩන්ට් කියලා දුන්නා. ඊට පස්සේ වගුවේ නම ලබා දුන්නාට පස්සේ ඊළඟට අපිට පුළුවන් කොන්දේසිය ලියන්න. ඒතර මම කොන්දේසිය මෙතනින් පහළින් ලිව්වා. අපිට පුළුවන් කොන්දේසිය මේ ආකාරයට ලියන්න. where කියලා අපි කියනවා මෙන්න මේ ආකාරයට student st subject. ඒතර මේකෙන් කියන්නේ subject කියන තීරුවේ student subject කියන තීරුවේ මෙන්න මේ subject කියන තීරුවේ ICT විෂය කරන ලද එහෙමනම් සමානයි කියලා
ICT කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මේකේ ප්‍රතිදානය ලෙස ලැබෙන්නේ පිළිතුරු ලෙස 3යි. ඒකට හේතුව ඔබට පේනවා ICT විෂයට පෙනී සිටි සිසුන් ගාන 3 දෙනා. ඒ නිසා තමයි මේ විදිහේ ප්‍රතිදානයක් ලැබෙන්නේ. ඔන්න ඔය ආකාරයට අපිට කවුන්ට් කියන ශ්‍රිතය භාවිත කරන්න පුළුවන්. ඒ අනුව අපි දැන් මේ කවුන්ට් ශ්‍රිතයේ අරමුණ කතා කළා. ඒ වගේම භාවිත කරන ආකාරය අපි කතා කළා. ඒ වගේම උදාහරණ දෙකක් සාකච්ඡාවට ලක් කළා. අපි බලමු දැන් RAM සර්වරේ භාවිත කරලා ප්‍රායෝගිකව මේ කේතේ භාවිත කරලා ප්‍රතිදාන ලබා ගන්න හැටි අධ්‍යයනය කරන්න. දැන් මේ ඔයාලට පේන තියෙන SQL භාවිත කරන කොටස RAM සර්වරේ. එනවා මම ස්ටුඩන්ට් කියන වගුව සිලෙක්ට් කළා. ඊට පස්සේ මම SQL වලට යනවා. දැන් මෙතන අපිට පුළුවන් කේත ලියන්න. යනවා මම කේතේ ලියනවා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ කවුන්ට් කරන්නේ කොහොමද? කවුන්ට් කරන්නේ ඔබට කැමති තීරුවක් දෙන්න පුළුවන්. ඒ නිසා මම තරු ලකුණ දුන්නා. ඊට පස්සේ වගුවේ නම දෙනවා from student. බලන්න semicolon මෙතන දාන්න නමුත් අවශ්‍ය නැහැ. දැන් බලන්න go කේතේ භාවිත කළා. go කේතේ භාවිත කරාම count එක 7ක් ලෙස ආවා. ඒ කියන්නේ වගුවේ ස්ටුඩන්ට් වගුවේ දත්ත 7ක් තියෙන නිසා 7 තමයි ප්‍රතිදාන ලෙස අපිට ලැබුණේ. දැන් අපි ඊළඟට බලමු කොහොමද ICT විෂය පමණ සිදු කළාද සිසුන්ගේ දත්ත බලන්නේ කියලා. එහෙම බලනවා නම් අපි කරන්න ඕනේ select කියලා ලියලා ඊට පස්සේ count කියලා ලියන්න තරු ලකුණ දෙන්න වගුවේ නම සාමාන්‍ය විදිහටම දෙන්න student ඊට පස්සේ කොන්දේසිය දෙන්න where ඊට පස්සේ අපිට පුළුවන් student subject සමානයි ICT කියලා දෙන්න. දැන් බලන්න කේතේ ක්‍රියාත්මක කළාම ඔබට පෙනේවි පිළිතුරු ලෙස 3යි කියලා ආවා. එතකොට ඒකෙන් අදහස් කළේ ICT විෂය කරන ළමයි එහෙනම් මේ විෂයට පෙනී සිටි ළමයි 3 දෙනෙක් පමණක් ඉන්නවා කියලා. මේ ආකාරයට තමයි අපිට SQL භාවිත කරලා SQL වල count කේතේ මගින් වගුවක දත්ත ගණනය කිරීම කරන්න පුළුවන්. ඒතර මේ කේතේ සම්බන්ධව අපේ 13 වෙනි පන්තියේ ICT පොතේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ සටහන තවදුරටත් අධ්‍යයනය කරන්න.